මධ්‍යම රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන ඕග 13 වැඩසටහනේ කුරක්කන් වගා ප්‍රවර්ධන ව්‍යාපෘතියේ කුරක්කන් පැල සිටුවීමේ ශ්‍රේෂ්ඨ දිනයක් ගලඋඩ කෘෂිකර්ම උපදේශ කොට්ටාසයේදී 2026 ජූනි මාස 3 වෙනි දින සිදු කළා. අද අපි අවිල්ලා ඉන්නේ ගලඋඩ කෘෂිකර්ම උපදේශ කොට්ටාසයේ මධ්‍යම රජයේ ක්‍රියාත්මක වන කුරක්කන් පැල සිටුවීමේ වැඩසටහනක් සඳහා මධ්‍යම රජයේ භෝග 13 ව්‍යාපෘතිය යටතේ අපිට කුරක්කන් ආදර්ශන අතර කාලයේ ආදර්ශන 80ක් පදුළු දිස්ත්‍රික්කයට ගෙනලා තියෙනවා. මේකෙන් මහියංගන කලාපයේ ආදර්ශන 30ක් සහ පදුල්ල කලාපයේ ආදර්ශන 50ක් වෙන් වෙනවා. මේකෙදී ප්‍රධාන අරමුණ වෙන්නේ කුරක්කන් අගාවේ නිෂ්පාදන බලදායකතාව ඉහළ නැංවීම. කියන්නේ ගොවින් අර වැපිරීම වෙනුවට පැල සිටුවීම, පැරෂුට් තාක්ෂණය, පේය රටදැමීම වගේ ක්‍රම හඳුන්වා දීම. මේක සිදු කරන ගොවි මහත්තුරු අපි කණ්ඩායමගත කළා. ගොවීන්ට විශේෂයෙන්ම එක ආදර්ශය සඳහා රුපියල් 10000ක ඉරිදීමනාවක් දීමට බලාපොරොත්තු වෙන අධිපත්‍යවෙන්තුව මගින් ඒ වගේම ගොවින්ගේ යටිතල පහසුකම්, ඒ කියන්නේ ගොවින් ව්‍යවසායකත්වය වැඩි දියුණු කර ගැනීම සඳහා දාන්න ඇමරුම් යන්ත්‍ර, ඒ වගේම සීලර් වගේ දේවල් දෙන්න බලාපොරොත්තු වෙන මේ ව්‍යාපෘතිය යටතේ ඒ වගේම ගොවින්ගේ අස්වැන්නේ ගුණාත්මක ඉහළ නැංවීම සඳහා කමත් අතුරුණු ලබා දීමට අපි අදහස් කරන මේ ව්‍යාපෘතිය යටතේ මේ තුලින් විශේෂයෙන්ම කුරක්කන් වගාවේ නිෂ්පාදනය, ඒ කියන්නේ නිෂ්පාදන බලදායිතාව වැඩි කිරීම තමයි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මහකන්නේ අපි ඉලක්ක කරලා තියෙනවා හේන් වගාව ආශ්‍රිතව කුරක්කන් වගාවේ ගුණාත්මක බීජ භාවිතය වැඩි දියුණු කරලා අස්වැන්න වැඩි කර ගැනීමට සඳහා මොකද ගොවින් බහුලවම භාවිත කරන දේශීය කුරක්කන් බීජ මේ අපේ දෙපාර්තමේන්තුවේ උසස් ගුණාත්මක බීජ භාවිතය තුලින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සහ වැඩි අස්වැන්නක් කෙරෙහි යොමු කිරීම, ඒ වගේම නවීන තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම තමයි මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වෙන්නේ. බදුල්ල දිස්ත්‍රික්කයේ තුල මහියංගන සහකාර කෘෂිකර්ම උපදේශ කලාපයේ ගලඋඩ කෘෂිකර්ම උපදේශ කොට්ටාශයට අතරම මහියංගන කලාපයේ මේ කොට්ටාශය තුල කුරක්කන් වගාව යාල මහ කන්න දෙකේම වැඩි වක්සලියක ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ වගේම අතරම අපේ ගොවි මහත්මීන් මේ කුරක්කන් වගාව ගොඩක් වෙලාවට වැපිරීමේ ක්‍රමයකට තමයි සිදු කරන්නේ. මේකදී ඒගොල්ලොන්ට වැඩිපුර බීජ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අස්වැන්නත් ඒකට භූමි ප්‍රමාණයකින් අඩු වෙන්න ලැබෙන්නේ. ඒ නිසා අතරම අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක් අපිට ලැබිලා තියෙනවා. ඌපළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත පැල සිටුවීමේ කුරක්කන් තවන් කර පැල සිටුවීමේ ව්‍යාපෘතිය. ඒක අපි අද අපිට ආදර්ශන 20ක් ගලඋඩ කලාපයට ලැබිලා තියෙනවා. අද අපි ශ්‍රේෂ්ඨ දිනයක් පැවැත්වුවා. අපි තවන් පැල කරලා කුරක්කන් වගාවේ ඊපස්සේ පැල සිටුවීමේ ආදර්ශන තමයි මෙහිට 20ක් ලැබිලා තියෙන්නේ. අපි ගොවි මහත්මයාගේ ශ්‍රේෂ්ඨවල එයාලට මේ ශ්‍රේෂ්ඨගත කරන ක්‍රමය තමයි අද ඇත්තටම ආදර්ශයක් විදිහට පෙන්වලා දුන්නේ. මේකෙදී එයාලට යන බීජ ප්‍රමාණය මතන අක්කරයකට කිලෝ 3ක් යනවා වැපිරීමට, ඒ වගේම පැල සිටුවීමට කිලෝ 1කින් වගේ පැල සිටව ගන්න පුළුවන්. ඒ වගේම අස්වැන්නත් 3 ගුණයකින් වැඩි වෙනවා. මේ වගේ වාසි අවස්ථාවක් තමයි ඔවුන්ට අද අපි අත්හදා බැලීමට උපකාර කරේ. නිෂ්පාදන ඵලදායීතාවය, ඒක භූමි ප්‍රමාණයකින් ලැබෙන නිෂ්පාදන ඵලදායීතාවය වැඩි කිරීම සඳහා